ජීවිතේ සුබම දවස අද වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද මම අද ආවේ ඔයාට ඔයාගේ ජීවිතේ සක්සස් කරගන්න හරිම අයිඩියා එක අරගෙන. ඉතින් රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක අන්තිම වෙනකම්ම මම ඒ මොකද්ද කියලා අන්තිමේට කියනවා. අද මගෙත් එක්ක මගේ channel එකට එකතු වෙන ඔයාට මම අපි ගාව තියෙන designs variations ගැන චුට්ටක් මතක් කරලම ඉන්න. නැත්තම් ඒක අඩුපාඩුවක්නේ. මං ගාව තියෙනවා cotton materials 4ක්. එක තමා පළවෙනි quality එක Egyptian cotton. දැනට තියෙන strip plain white එක විතරයි. එතකොට අනිත් එක තමා full cotton කිලෝ එකට යාර 3ක් අල්ලනවා 190ට full cotton. ඔයාට ඒකෙන් කිලෝ එකක් ගත්තොත් bed sheet එකක් මහා ගන්න පුළුවන් 6යි 5. හොඳ මිලකට අලෙවි කරන්න පුළුවන්. කඩෙන් යාරයක් ගන්න මිලට අපෙන් යාර 3ම ගන්න පුළුවන්. ඊළඟ quality එක තමයි තුන්වෙනි quality එක 90 cotton. heavy cotton කියලාත් කියනවා. ලස්සන ඩිසයින් මේ තියෙන්නේ 90 cotton design heavy cotton design. ඉතින් මෙන්න මේ වගේ ලස්සන ඩිසයින් වලින් ඔයාට ඔයාගේ ව්‍යාපාරයට bed sheet ගන්න ඕනේ නම් අපිට කතා කරන්න description box එකේ link එක තියෙනවා. මේ display වෙන phone number එක තියෙනවා. ඉතින් මේක කිලෝ එකකට යාර 4ක් අල්ලනවා. ඒ වගේම තමයි ඔයාට මේ කිලෝ එකකින් 6යි 7 බෙඩ් ෂීට් එකක් උනත් මහ ගන්න පුළුවන් කොට්ට උර දෙකක් එක්ක. ඉතින් බලන්න කොච්චර වාසීද කියලා. අපි ගාව රෙදි කිලෝ එක තියෙන්නේ තොග ගානට කිලෝ එකත් අපි ඒ ගානට දෙනවා. ඉතින් ඔයාට ලේසියෙන්ම ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඊළඟට අපි ගාව තියෙන quality එක තමයි කිලෝ එකට යාර 6 soft cotton. ඉතින් soft cotton උත් ලස්සන ඩිසයින් කලර්ෆුල් ඩිසයින් ගොඩාක් තියෙනවා. ඔයාට පුළුවන් ඒ කිලෝ එකකින් මහගන්න 6යි 6 බෙඩ් ෂීට් කිට් දෙකක්. කිලෝ එකට යාර 6ක් අල්ලනවනේ. ඒතර 6යි 6 බෙඩ් ෂීට් කිට් දෙකක් ඔයාට මහ ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට මේ cotton design වලින් Egyptian cotton ඇරෙන්න අනිත් හැම එකෙම cut piece තියෙනවා අපි ගාව. කොට්ට උර මහන්න පුළුවන්. එතකොට බෙඩ් ෂීට් මහන්න පුළුවන් තරම් cut piece උත් තියෙනවා. ඒ කට් පීස් ගත්තොත් ඔයාට පුළුවන් රුපියල් 1000ක් වගේ පොඩි මුදලකට බෙඩ් ෂීට් දෙකක්ම මහ ගන්න. ඉතින් ඔයාට කොච්චර වාසියක්ද ඔයාගේ ව්‍යාපාරයට. ඒ වගේම තමයි අපි ගාව ඩෙලිවරි ෆ්‍රී පැකේජස් තියෙනවා මේ හැම එකටම කිලෝ 5 සහ කිලෝ 10. ඉතින් මේ පහසුකම් එක්ක මම ඔයාලට තවත් පහසුකමක් දෙන්න ලෑස්ති. ඔයාලා හැම කෙනෙක්ම දන්නවනේ මගේ online store only. ඒ කියන්නේ ඔයාට ඇවිල්ලා අතගාලා බලලා රෙදි ගන්න රෙද්දේ ඩිසයින් එක කොහොමද, එතකොට රෙද්දේ quality එක කොහොමද කියන එක ළඟට ඇවිල්ලා බලලා ගන්න විදිහක් නැහැ. ඒකට මම ඔන්න option එකක් හොයාගත්තා. ඔයාලා හැම කෙනෙකුටම පුළුවන් මගේ බිස්නස් එකක් කරන මගේත් එක්ක එකතු වෙලා මගෙන් රෙදි අරගන්න. එහෙම හැම කෙනෙකුටම පුළුවන් මගේ නියෝජිතයෙක් වෙන්න. හැම කෙනෙකුටම පුළුවන් කීවට මම ඒක quality එකක් බලලා තමා කරන්නේ. එතකොට හැම නගරකින්ම ඒ කියන්නේ දිස්ත්‍රික්ක එකකින් එක්කෙනෙක් මම නියෝජිතයෙක් විදිහට තෝරා ගන්නවා. ඉතින් ඒ දිස්ත්‍රික්කයේ ඉන්න කට්ටියට පුළුවන් එතකොට ඒ අවට ඉන්න කට්ටියට ගිහින් පුළුවන් අපේ ප්‍රොඩක්ට්ස් මිලදී ගන්න සහ ඒ වගේම ඒ quality එක බලන්න. එකම මිලක් තමයි මුළු ලංකාව පුරාම අපි පවත්වන්නේ. ඉතින් ඔයාට ඒ විදිහට ඒ දේවල් කරගන්න පුළුවන්. දෙවැනි කාරණාව තමයි ඔයා කැමති නම් අපේ දිස්ත්‍රික් මට්ටමේ නියෝජිතයා වෙන්න ඔයාට පුළුවන් මේ නම්බර් එකට WhatsApp message එකක් දාලා ඒ වගේම ලින්ක් එකට ගිහිල්ලා අපිත් එක්ක සම්බන්ධ වෙලා අපේ නියෝජිතයෙක් විදිහට වැඩ කරන්න. මේකෙදී අපි වෙන තැන්වල වගේ නෙවෙයි ඔයාගේ බිස්නස් නේම් එක තමයි ප්‍රොමෝට් කරන්නේ. දිස්ත්‍රික් එකකින් එක බිස්නස් නේම් එකක් තමයි අපි ප්‍රොමෝට් කරන්නේ. ඉතින් එයාට පුළුවන් මගේ නියෝජිතයා වෙන කෙනාට පුළුවන් මගේ සෝෂල් මීඩියා හැම එකක්ම පාවිච්චි කරන්න. ඒ කියන්නේ එයා බිස්නස් ප්‍රමෝෂන් වලට මට මම වීඩියෝ ඉල්ල ගන්නවා. එතකොට පොඩි වීඩියෝ එකක් මගේ channel එකේ YouTube channel එකේ එතකොට Facebook page එකේ එතකොට TikTok
ගෲප් එකේ. ඒ හැම එකේම පළ කරනවා. ඉතින් ඔයාට එතකොට ඔයාගේ බිස්නස් නේම් එකට වටින් පිටින් ඔයා ප්‍රසිද්ධ වෙනකොට ඕඩර්ස් හම්බ වෙනවා. පුද්ගලික ඕඩර්ස් අරගන්නත් ඔයාලට කරගන්න පුළුවන්. ඒ වගේම අපේ යන රටාවක් තියෙනවා. ඒ සිස්ටම් එකටත් ඔයාලට පුළුවන්. ඉතින් මම කැමති මං වගේම තව කෙනෙක් අපහසුතාවයට පත් නොවි තැනක ජීවත් වෙනවට. හිතන්න අපි කාන්තාව විදිහට කී පැත්තකින් වාරණය වෙනවද? වාරණය වෙනවා කියන්නේ තමන්ම හිතලා වැළකෙනවා. අපි හිතමු ලස්සන හෑන්ඩ් බෑග් එකක් ටීවී එකේ ඩිස්ප්ලේ වෙනවා. ඒ කියන්නේ ඇඩ් එකක් යනවා. ඉතින් එතකොට අපිට ඕක ගන්න හිතෙනවා. හැබැයි එතකොට මතක් වෙනව නේද අපිට ගෙවන්න තියෙන ණය. එතකොට පොඩි කට්ටියගේ ඉස්කෝලේ ළමයි නැත්තම් ගේ හදා ගන්න හැටි. ඒ වගේ හුඟක් දේවල් අපිට මතක් වෙනවා. ඉතින් ඒ හින්දා අපි අර ආශාව කැප කරලා අර පස්සේ මතක් වෙච්ච දේවල් වලට අපි අතේ තියෙන මුදල යොමු කරනවා. මටත් ඔය වගේ කාලයක් තිබ්බා. මන් දන්නවා මේ වීඩියෝ එක බලන ඔයාටත් එහෙමයි කියලා. ඉතින් අපි කාන්තාව විදිහට එහෙම වෙන්න ඕනේ නෑ. අපි හැම කෙනෙක්ම බැලන්ස් කරගෙන වැඩක් කරගන්න පුළුවන් එක උපතින්ම අරන් ඇවිල්ලා තියෙනවා. කාන්තාවක් කියන්නෙම මල්ටි ප්‍රොෆෝමන්ස් තියෙන කෙනෙක්. ඒකනේ අපි බත ඉදෙන ගමන් ගේත් අතු ගාලා ළමයිනුත් බලාගෙන ඒ හැමදේම කරගන්නේ. බොහෝ විට සැමියා උදව් කරනවා. හැබැයි නොකරන තැනුත් තියෙනවා. ඉතින් අපි මැරෙන්නේ නැතුව ජීවත් වෙනවා. හැබැයි ඔයාලා කවදාවත් හිතුවද මැරෙන්නේ නැතුව ජීවත් වෙන එක විතරක් ඇති කියලා? කාලා බීලා ජීවත් වෙන එක විතරක් ඇති කියලා දැන් හිතන්න බෑ. ළමයි ලොකු වෙනවයි, ළමයිගේ අවශ්‍යතාව විවිධයි. අපි වගේ නෙවෙයි. එයාලට ඕන දේවල් ආස දේවල් දිහා බලලා අනේ මට මේක ගන්න සල්ලි නෑනේ, තාත්තට මේක අරන් දෙන්න සල්ලි නෑනේ, අම්මට අරන් දෙන්න සල්ලි නෑනේ, මම ඉල්ලන්නේ නෑනේ කියන එක ළමයි දැන් හිතන්නේ. හැබැයි ළමයින්ට අපිට වගේම ආශාවල් තියෙනවා. ඉතින් සමහර ළමයි 100ට එකක් දෙකක් එහෙම ළමයි ඇති. හැබැයි සමහර වෙලාවට සමහර දෙමාපියෝ මං අනන්තවත් දැකලා තියෙනවා ළමයි ඉස්සරහා අසරණ වෙන. ඒක කාගේවත් වැරැද්දක් නෙමෙයි. හැබැයි අපිට පුළුවන් ඒක එහෙම නොවන තැනට වැඩ කරගන්න. කාන්තාවක් කියන්නෙම ගෙදරට වාසනාවක්. ඉතින් අපි ඒක හිතේ තියාගෙන මම හැම වෙලේම විශ්වාස කරන කාරණයක් තමයි දුප්පත් විදිහට උපදින එක වරදක් නොවේ. හැබැයි දුප්පත් විදිහට මැරෙන එක තමන්ගේ විශාල වරදක්. ඉතින් අපි ඒ වෙනුවෙන් වැඩ කරමු. මේ සැප සම්පත් ලෝකේ මැවිලා තියෙන්නේ, ඒ කියන්නේ විද්‍යාවෙන් උනත් ඒවා හදලා තියෙන්නේ මිනිස්සුන්ට විඳින්න. අපේ තියෙන දුර්වලකම තමයි ඒවා විඳින්න අවශ්‍ය තැනට අපි පුළුවන් තැනට කටයුතු සකසා ගන්න නැතිකම. ඉතින් අපි උත්සාහ කරොත් තමයි අපිට ඒ දේවල් කරන්න පුළුවන්. ඇයි අපි කැමති නැද්ද? හයි ලක්සරි වාහනයක යන්න. එතකොට සාමාන්‍යයෙන් ටයිල් අල්ලපු ලස්සන කාමර දෙකක තුනක ගෙදරකවත් ඉන්න. එහෙම දේවල් විඳින කට්ටිය දිහා බලලා අපි හිතනවා නේද අනේ අපිට මේවා හීන තමයි කියලා. නෑ, හීන තියෙන්නේ දකින්න. ඒ වගේම හැබෑ කරගන්න. මාත් එක්ක එකතු වෙන ඔයා අනිවාර්යෙන්ම ඒක කරගන්න ඕනේ. අපි එතෙන්ද මම ඔයාගේ වෙළඳපොළ වෙන්නම්. වෙළඳපොළ කියන්නේ මට පුළුවන් ඔයාව ප්‍රොමෝට් කරන්න. ඉතින් කිසිම මුදලක් අය කරනු නොලැබේ. ඔයාගෙන් ගන්න වීඩියෝ එක පමණයි. ඒකත් ඔයාගේ සුභසිද්ධිය සඳහාම පමණයි. ඉතින් මේ වැඩසටහනට කැමති කට්ටියට මේ ලින්ක් එකෙන් ඇවිල්ලා එහෙම නැත්නම් මේ ඩිස්ප්ලේ වෙන WhatsApp නම්බර් එකට කතා කරන්න පුළුවන්. ඒකලා මගෙත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මම කියනවා මෙහෙම දේවල් කරන්න කියලා. මාත් එක්ක රැඳිලා හිටියොත් ඔයාට හොඳ බිස්නස්මන් කෙනෙක්, වුමන් කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් අපිත් එක්ක තියෙනවා එක දැන් බෙඩ්ෂීට් රෙදි වලින් කරන්න පුළුවන් හුඟක් දේවල් තියෙනවා. ඉතින් අපි ඒවා කතා කරමු. ඔයාගේ පාර හොයාගමු. ඒ වගේම
මේ වීඩියෝ එක තවත් කෙනෙකුට වටිනවා කියලා හිතනවා නම් තවත් කෙනෙක් දියුණු වෙනවට කැමති නම් මොන හරි දෙයක් කරගන්නවට කැමති නම් ඔයාගේ යාළුවෙකුටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තමයි මාත් එක්ක එකතු වෙන්න කැමති හැම කෙනෙක්ම මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඒකලා මේ WhatsApp නම්බර් එකට කතා කරන්න. ඕනම කෙනෙක් මේ කියන ටීම් එකට සුදුසුයි. මේ වගේම වටිනා තවත් වීඩියෝ එකක් අරගෙන ඊළඟ දවසෙත් එනකන් channel එක subscribe කරලා තියාගන්න.